ජයග්‍රාහී සුබ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකාව පාකිස්තානය සිම්බාබ්වේ යන කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරඟය අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟ දෙකම පරාජය වීමත් සමග මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර යුතු තරඟයක් බවට පත් වී තිබෙනවා. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව අද තරඟයේදී පවන් රත්නායකට ජාත්‍යන්තර 20/20 වරම් හිමිවන අතර නැවතත් නුවන් තුෂාරට කණ්ඩායමේ ස්ථානයක් හිමිවන බවයි සඳහන් වන්නේ. ඒ අනුව අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා වන්නේ පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, පවන් රත්නායක, ජනිත් ලියනගේ, දසුන් ශානක, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, විජයකාන්ත විස්කාන්ත්, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීරයි. රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ තනතිරු මේ වන විට පන්දු යවන්නන්ට සහයෝගයක් ගෙන දෙන තනතිරු වී ඇති බැවින් දෙවනුව පන්දු යැවීමේදී වැඩි වාසි සහගත බවක් වීමට හැකි බැවින් පළමුව පන්දුවට පහර දීම වඩා යෝග්‍ය වේ. ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුව පිටිකරණයේ යෙදීමට වැඩි ඉඩක් පවතී. ඉතින් ලැබූ පරාජය රැල්ල නිම කර නැවතත් ජයග්‍රහණ ලැබීම මෙම තරගයෙන් ආරම්භ කරයි කියලා අපි ක්‍රිකට් ඉත්තෑවන් නිදියට බලාගෙන සිටිමු. මැච් එකට කලින් මැච් එකේ මොකද වෙන්නේ කියලා දැනගන්න ගේමින් විත් මලියා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.